හායි දෝනි ඔයාගේ මල ගෙදර තිබ්බනේ කී සතියේ හොල්මනක් වුණාද දෝනි ඔයා ඇයි අනේ මං ආවට සතුටු නැද්ද මං කියලානේ තිබ්බේ පණ කියත් ආව දාලා යන්නේ නැහැ කියලා පුදුම සතුටක් බං ඇඟ කිලි පොළා ගියා මං දැන් ආවට වඩා නම් මම සෙත්ත පෝච්චිලා ඉන්නකොට මු සතුටින් හිටියේ කවුද දාර මගේ මල ගෙදර දවස් තමුසේ අඩාඩා ඉදින් ළඟට ඇවිල් ඕ ඔහොම තමයි අයියේ අඬන්න එපා හෙට එනකොට සරමක් ඇඳගෙන කෙල්ල මට ඕවා ගානක් නෑනේ මං දුකෙන් හිටියේ ඔයා නැති වුණු නිසා දුක එහෙන් කඳුලක් වටුන්නේ මං දැක්ක මගේ මල ගෙදර දවසෙත් තමුසේ ෆෝන් එක ඔබ බින්නෝ පස්සේ දවසෙත් මං සෝන ගාවට වෙලා බලාගෙන හිටියා තමුසේ නිකමටවත් ආවද සෝන ගාවට මට දුකයි ඔය සෝන දකිද්දි ඒකයි ආවේ නැත්තේ සෝන ළඟට මං සෙත්ත පෝච්චි වෙන කඳ බලන් හිටියා හොටෙල් එකේ ඉන්න මං දැනුත් දැක්ක ගෑණියෙක් වණු ගැටයක් පද්දන වීඩියෝ එකක් බල බල ඉන්නවා හත් දවස් දාණයවත් ඉවර නෑ තව අම්මට හුඩු කොල්ලට නඩු ඒව මේ සජෙස් වෙනේවනේ දෝනි මං ඩීපී එකට සුදු කොටියක් දාගෙන ඉන්නේ මට දුක්ඛයි සුදු කොටි දාගෙන සුදු නංගිලා බලනවා මං සෙත්ත පෝච්චි උනාට පස්සේ මු නිදාස් කරපු හිරකාරයෙක් වගේ දවල් රැ නුඹලා රවුම් ගන්නවා හොඳට බොනවා හොඳට වියදම් කරනවා මං එක්ක ඉඳන් ආමුකුණා චූ සෙත්ත පොච්චිලා ගියත් මොකක් හරි අදයක් කියන් එනවා උඹලා තමයි යස්ස ගෑනු මම මලා තමයි මගේ මල ගෙදරින් පස්සේ තමුසු කොහමද වෙනස් වුනේ හැමෝටම එකට